Hi guys, මේ තියෙන මගේ second vlog එකේ second part එක. Welcome to my channel. අද අපි කිරිපොඩ දාන අරගෙන තූපාරාමයට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි යන ගමන් ඉන්නේ මේ දැන්. අපි අනිත් කට්ටිය නම් ගියා රෝවණමැලි මාසයට කිරිපොඩ දාන අරගෙන. ඉතින් අපි ටික යනවා දැන් මේ තූපාරාමයට. ඉතින් මෙතන මල් තියෙනවා. ඉතින් මල් ටිකුත් ගන්න අපි මේ නැවතුණා. ඉතින් මල් ටිකුත් අරගෙන යමු වදින්න. හෙල්ලෝ යාළුවනේ ඉතින් අපි දැන් තූපාරාමයට ආවා. ඉතින් මෙතන මාරම ලස්සනයි මාරම නිදහස්. එච්චරම කට්ටිය නෑ දැන් තාම චුට්ටක් උදේ වගේනේ. තාම කළුවරයි. ඉතින් ඒක නිසා එච්චරම කට්ටිය නෑ. මෙතන මාර සීතලයි හැබැයි. ඉතින් කොහොමත් සීතලයිනේ. හැමදාම අනුරාධපුරේ චුට්ටක් ගිදුම් වගේ තියෙනවනේ උදේ පාන්දර. ඒක හැබැයි හැම පළාතකම දැනුත් තියෙනවා. අපේ පැත්තෙත් තියෙනවා. ඉතින් අපි යමු දැන් මේක පූජා කරන්න. ඉතින් යාළුවනේ මෙතන මාරම නිදහස් මං කලිනුත් කිව්වා වගේ මාරම නිදහස්. ඉතින් මෙතන ඉන්න ආසී දෙනා ගොඩක් වෙලා එච්චරම නිදහස්. මාරම ලස්සනයි ඇත්ත මෙතන මාරම සුන්දරයි. ඉතින් යාළුවනේ දැන් අපි මල් පූජා කරන්න තමයි යන්නේ. ඉතින් මම මේ පෙන්නන්නේ මගේ නියපොතු. මම මේ නියපොතු තමයි පෙන්නන්නේ. මල නන්නේ ඒවා නියපොතු තමයි පෙන්නේ. මගේ එක නියපොතු ඒක දිගයි. ඒක තමයි පෙන්නුවේ. ඒක ලස්සනයිද කියලා මම බැලුවේ. ඉතින් යාළුවනේ අපි කලිනුත් කිව්වා වගේ මෙතන ඇත්තටම මාරම නිදහස්. දැන් අපි ගොඩක් වෙලා මෙතන හිටියා. මේ යාළුවනේ තූපාරාමෙම තිබ්බේ මේක. ඇත්තටම මම දන්නේ මොකද්ද මේ කියලා. මෙතන ගාලා තිබ්බ හැබැයි ඒ කියන්නේ බුදුසාදු මෙතනට වැඩලා තිනවා කියලා. ඒක මම හරියටම දන්නේ මට මතක විදියට. මොකද මම මේක ඩබින් එකකටනේ. ඒතර මට හරියට මතක නෑ මම එතනද වෙන තැනක තිබ්බේ කියලා. මම හිතන්නේ මෙතන තමයි ඒක තිබ්බේ. කොහමද ඒක තූපාරාමේ තමයි තිබ්බේ. මට මතක නැත්තේ මේකද තව එතන තැනක් තිබ්බා ඒකයි. මම හිතන්නේ මෙතන තමයි. ඔව් මෙතන. යාළුවනේ සෝරි මේ මං අතන කිව්වනේ අතනයි බුදුසාදු වැදලා හිටියේ කියලා. එතන නෙවෙයි ඇත්තටම මෙතන මං හිතන්නේ අනේ මට මතක නෑ හරියට. මං හිතන්නේ මෙතන හරි අතන හරි මට ඒක ෂුවර් නෑ. කමක් නෑ. ඔයාලා දන්නවා නම් කමෙන්ට් කරන්න එතනද මෙතනද කියලා. මෙතන මේ වගේ තැනක් තමයි මේකත් තියෙන්නේ තූපාරාමේ තමයි. මේකත් තූපාරාමෙම තමයි තියෙන්නේ. මේකද ඒකද කියන මට මතක නෑ හරියට. මේ දෙකේ එකක් තමයි. හරියට මතක නෑ මට. ඉතින් මෙතනත් මාරම ලස්සනයි යාළුවනේ. මෙතන නම් ගොඩක්ම ලස්සනයි. මෙතන මාරම ඒ කියන්නේ මීදුමත් වැදිලා හරිම ලස්සනට පේනවා. ඇත්තටම අපි වෙනදට මෙතනට එන්නේ නෑ. අපි මේක ෆස්ට් ටයිම් තමයි මේ වගේ තැනකට ආවේ. මෙතනට එන්නේ නෑ තූපාරාමයට එනවා. හැබැයි මේ වගේ තැනකට ආවේ නෑ. අපි වැඳලා යනවා. මෙතන ඇත්තටම මාරම ලස්සනයි.
ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕන අපි මේ වගේ අනුරාධපුරේ එන්න හේතුව තමයි අපේ සීයට පිම්පිනිස් අපේ ආච්චි හැමදාම කරනවා මේ හැමදාම අනුරාධපුරේ එනවා 16. ඉතින් 16 එන්න අපිට 16 තියන්න බැරි වුණ නිසා 17 තමයි තිබ්බේ. ඉතින් මේ අපේ සීය නැති වෙලා අවුරුදු 14ක් වෙනවා. ඉතින් ඒක නිසා අපේ ආච්චි හැමදාම මේ වගේ තියනවා. ඉතින් අපේ ආච්චි තමයි මුලින්ම ගියේ අර ලස්සන කප් එකක් නෙමෙයි පාත්‍රයක් අරගෙන එයා තමා. ඉතින් මේ අපේ කට්ටිය පෙරහැරේ යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මම නම් යන්නේ මොකද මම වීඩියෝ කරනවනේ. හී. ඉතින් යාළුවනේ මෙතන මාර විදිහට සෙනඟ. තව පොඩි මාවත් අතරමං වෙන එච්චර සෙනඟ. ඉතින් දැන් නම් අපේ ආච්චි එනවා පාත්‍රය අරගෙන බුද්ධ පූජාව අරගෙන. ඉතින් අපි මේ පූජා කරගෙන ඉතින් බුද්ධ පූජාව තියලා ඉවර වෙලා යාළුවනේ ආමුදුර වැඩියා. ඉතින් ආමුදුර ගොඩක් හිටියා. වැඩිපුරම ඉන්නේ චූටි ආමුදුර. ඉතින් මේ පාවාඩේ ගැන කියනවානේ. මේ පාවාඩේ ඩිසයින් කරේ අපේ අම්මා. ඉතින් මේක අඩි 60ක් දිගයි. ඉතින් ඒ වෙලාවේ ලොකු ආමුදුර කිව්වා මේක ගන්න පාවිච්චියට කියලා. මේ ඊට පස්සේ මට ආමුදුරන්ට බෙදන ඒවා ගන්න බැරි වුණා. මොකද ලොකු ආමුදුර කිව්වා කරන්න එපා. ඒ වගේම ඒක හරි නෑනේ. ඉතින් කවුරුත් ආස නෑනේ. කවුරුත් අනුභවය කරද්දී වීඩියෝ කරනවට ඒකින්ද මම ඒක ගත්තේ නෑ. කොහොමත් ඒක හරි නෑ. ඒක අවුල්නේ. ඉතින් මේ පාවාඩේ ඇත්තටම ලස්සනයි. ඒක දිගයි. ලොකු ආමුදුර කිව්වා ඒක දිග නිසා ඒක ගන්න කියලා. එච්චර දිග එකක් හම්බුනේ ෆස්ට් ටයිම්ලු. ඉතින් යාළුවනේ දැන් අපි යන්න හදන්නේ ත්‍රිකුණාමලේ. ඉතින් දැන් අපි බස් එක නගින්න තමයි යාළුවනේ යන්නේ. ඉතින් අද මං ත්‍රිකුණාමලේ කරන දේවලුත් ඔයාලට කියන්න. අද නම් ත්‍රිකුණාමලේ ගියාට අපි බලන්නේ එට ඒව ටික මම ඔයාලට ෂෙයා කරන්න. දැන් යාළුවනේ අපි යන්න හදන්නේ අබේගිරියට. ඉතින් යාළුවනේ මම හිතන්නේ මේ පේන්නේ ඈතින් චේතවනාරාමය. ඉතින් අපි දැන් ආවා අබේගිරියට. මම හිතන්නේ මේ අබේගිරිය තමයි. මට හරියට ෂුවර් නෑ. හරියට මට මතකත් නෑ. ඒකයි මම හිතන්නේ මේ අබේගිරිය වෙන්න ඇති. ඔව්නේ අබේගිරිය තමයි. ඉතින් මේ තමයි අබේගිරිය. ඉතින් මෙතන ඇත්තටම ලස්සනයි. මම වැඩිය බුදු පිළිම අල්ලන්න ගියේ නෑ. ඒක හොඳ නෑනේ. ඒවා අපේ වස්තුනේ. අපේ රටේ වස්තුවේ. ඉතින් මේ තමයි අබේගිරිය චෛත්‍යය. මේකත් හරිම ලස්සනයි. ඒ වගේ මෙතනත් මාරම නිදහස්. ඇත්තටම මේ ගායට ඊටත් වඩා නිදහස්. මට නම් මේ වගේ ගස් දකිද්දි ආස හිතෙනවා. ඒ ගස් හරියම ලස්සනයි. ඒ කියන්නේ මට නිදිය ගන්න හිතෙනවා එතන. ඉතින් යාළුවනේ දැන් අපි ගිහින් එන්නම්. මොකද දැන් අපිට ත්‍රිකුණාමලයට යන්න තියෙනවානේ. මම දැන් ත්‍රිකුණාමලේ ඉන්න තැන නම් පෙන්නන්න විදියක් නැහැ. අපි අද ටිකක් රෑ වුණා. මම ත්‍රිකුණාමලේදී බලන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම පාර්ට් 3 එකත් බලන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයිද කියලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ගිහින් එන්නම්. බයි.